Welcome to my YouTube channel. පාඩම් කරන දේවල් පහසුවෙන් මතක තියාගන්න අපි study tips use කරනවා. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු එහෙම එක ක්‍රමයක් ගැන. ඕනම දෙයක් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි Taman තව කෙනෙක්ට උගන්වන එක. ඒ කියන්නේ teach what you learn ක්‍රමය. අපි දෙයක් ඉගෙන ගත්තාම ඒක අපේ මනසේ තැම්පත් වෙනවා. අපි පාඩම් කරද්දී ඒ ඉගෙනගත්ත දේ නැවත මතක් කරගන්නවා. ඔයා ඉගෙනගත්ත දේවල්, ඔයා පාඩම් කරපු දේවල් තව කෙනෙක්ට උගන්වනකොට ඔයාගේ මතකය අලුත් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා නේද? ඔයා ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට උගන්වන්න. එතකොට ඔයාට තවත් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඔයා ඉගෙනගත්ත දේවල් තව කෙනෙක්ට උගන්වනකොට ඔයාගේම දැනුම තවත් වර්ධනය කරගන්න ඔයාට පුළුවන් වෙනවා. නමුත් ඔයා තව කෙනෙක්ට උගන්වනකොට උගන්වන්නේ ඔයාගේම විදිහකට. ඒ නිසා ගුරුවරයා ඔයාට උගන්වපු දේවල් ඔයා පාඩම් කරලා තවත් කෙනෙක්ට උගන්වන්නේ ඔයාට තේරුම් ගන්න පුළුවන් පහසු විදිහට. ඉතින් ඔයා පාඩම් කරන මේ ක්‍රමය යූස් කරනකොට මුලින්ම පාඩම හොඳින් කියවන්න. නිරායාසයෙන් විෂය කරුණු මතක තියාගන්න උත්සාහ කරන්න. ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන් විදිහට හොඳට පාඩම් කරන්න. ඔයා පාඩම් කරලා ඒ දේවල් තව කෙනෙක්ට උගන්වනකොට ඔයාට පාඩම් කරන්න තව ආසාවක් ඇති වෙයි. විෂය කරුණු ගැන තව තවත් අධ්‍යයනය කරන්න හිතෙයි. ඉගෙන ගන්න පාඩම් කරන්න තියෙන කම්මැලිකම නැති වෙයි. ඔයාට පාසලේදී ෆ්‍රී වෙලාවට ඔයාගේ යාළුවන්ට උගන්වන්න පුළුවන්. ඔයා ස්ටඩි ගෲප් හදාගෙන ඉන්නවනම් යාළුවෝ එකතු වෙන ඒ වෙලාවට ඔයාට උගන්වන්න පුළුවන්. ගෙදරදී ඔයාට උගන්වන්න කෙනෙක් නැත්නම් ඔයා ඉදිරියේ පිරිසක් ඉන්නවා කියලා හිතාගෙන උගන්වන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් ඕනම විෂයක් ආශාවෙන් ඉගෙන ගන්න. අපි ආයෙත් තව වීඩියෝ එකකින් හමු වෙමු.